අයිබෝවන් අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා සාන් ඩිසයින්ස් YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඩිසයිනර්ස්ලා විසින් කරන වැරදි කීපයක් පිළිබඳව. මේ වැරදි ක්‍රියාගෙන ඔබට කවදාවත් ප්‍රොෆෙෂනල් ඩිසයිනර් කෙනෙක් වෙන්න බෑ. ඒ වගේම ඔබට ක්ලයන්ට් කෙනෙක්ට ප්‍රොෆෙෂනල් සර්විස් එකක් ලබා දෙන්න බෑ. ඉතින් ගොඩක් ඩිසයිනර්ස්ලා මේ වැරදි කීපය කරනවා. මේ වැරදි කරොත් ඔබට කවදාවත් ප්‍රොෆෙෂනල් ඩිසයිනර් කෙනෙක් විදිහට ඉදිරි ගමනක් හදාගන්න බෑ. ඉතින් මතක තියාගන්න ඔබ ඩිසයිනර් කෙනෙක් වෙනවා නම් හරියටම සර්විස් එකක් ලබා දෙන්න පුළුවන් ප්‍රොෆෙෂනල් ඩිසයිනර් කෙනෙක් කියන තැනටපත් වෙන්න ඕන. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේ මේ channel එකේම කතා කරන්නේ ඒ සම්බන්ධව. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඔබට දැනගන්න පුළුවන් වෙයි ඔබ ඩිසයිනර් කෙනෙක් විදිහට මේ වැරදි කරනවද නැද්ද? ඔබ එහෙම කරනවා නම් දැන් ඉඳන්ම ඒ වැරදි නවත්තන්න ඒවට සොලියුෂන්ස් මොනවද කියලා. අපි යමු වීඩියෝ එකට. ක්ලයන්ට් කෙනෙක් ජොබ් එකක් ඔයාලට ගෙනාවට පස්සේ ක්ලයන්ට් අයිඩියා එකක් නැහැ මේකට භාවිතා කරන ඉමේජස් වලට කොපිරයිට්ස් තියනවද ෆොන්ට්ස් වලට කොපිරයිට්ස් තියනවද ඒ අදාළ ග්‍රැෆික්ස් එලිමන්ට්ස් වලට කොපිරයිට්ස් තියනවද කියලා ක්ලයන්ට් අදාළත්වයක් නෑ. ඔහු ගේන්නේ රෙෆරන්ස් ඉමේජ් එකක් මේ වගේ එකක් මටත් කරලා දෙන්න කියලා. නැත්නම් මේ වගේ එකක් තමයි මටත් ඕනේ කියලා. ඒතර ඔබ කිසිම හැවිල්ලක් බැලිල්ලක් නැතුව ඒ අදාළ ඩිසයිනර්ට අදාළ ඉමේජස් වෙක්ටර්ස් ෆොන්ට්ස් වගේ දේවල් කොහෙන් හරි අරගෙන භාවිතා කර ක්ලයන්ට් දෙන එකකින් ඔබ අනිවාර්යයෙන්ම ක්ලයන්ට් කරන ලොකු වැරද්දක්. ඒ වගේම ඔබගේ ප්‍රොෆෙෂනල් ඩිසයින් කැරියර් එකට ඔබ කරගන්නෙත් ලොකු වැරද්දක්. මොකද ඔබ ප්‍රොෆෙෂනල් ඩිසයිනර් කෙනෙක් වෙන්න ඉන්නවා නම් කවදාවත් අනුන්ගේ දෙයක් හොරෙන් භාවිතා කරලා ඒ වගේ ඩිසයින් එකක් කරන්න එපා. කොපිරයිට්ස් කියන දේ ගැන අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එකේ මම කතා කරනවා පොයින්ට්ස් 5ක් සම්බන්ධව කොහොමද කොපිරයිට්ස් නැතුව හරියට වීඩියෝ එකක් කරන්නේ, මොනවද ඔබට කරන්න පුළුවන් සොලියුෂන්ස්, මොනවද ඔබට ඒ සඳහා ගන්න පුළුවන් විසඳුම් කියන එක කරුණු 5ක් ඔස්සේ. පළවෙනි එක තමයි Google Images භාවිතය. ඉතින් අපි දන්නවා කීවර්ඩ් එකක් සර්ච් කරලා ඉවරලා Google image එක කෙලින්ම අරගෙන අපි අපේ ඩිසයින් එකකට භාවිතා කරන එක ඉතාමත්ම කොපිරයිට් ප්‍රශ්නයක් තියෙන වැඩක්. ඉතින් ඒකට විසඳුමක් විදිහට Google ලගෙම දීලා තියෙනවා ඔප්ෂන් එකක්, ඇඩ්වාන්ස් ඔප්ෂන් එකක්, Creative Commons නැත්නම් Commercial Use Allowed කියන මෙන්න මේ ඔප්ෂන් එක අනුව ඔබට අදාළ solutions වලින් images තෝරගෙන ඉවරලා images භාවිතා කරන්න ඔප්ෂන් එකක් දීලා තියෙනවා. මේ Creative Commons license එක තියෙනවා නම් ඔබට ඒක freely use කරන්න පුළුවන්. එහෙම නැතුව ඔබ Google එකෙන් කෙලින්ම ඉමේජ් එකක් මොකක් හරි භාවිතා කරලා එක කෙනෙක්ගේ පෝර්ට්‍රේට් එකක් වෙන්න පුළුවන්, ඒක කෙනෙක්ගේ ස්ථානයක් නැත්නම් මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් වෙන්න පුළුවන්. ඒක එහෙම භාවිතා කරන එකෙන් අනිවාර්යයෙන්ම කොපිරයිට්ස් ප්‍රශ්න එනවා. මොකද ඔබ මේ වැඩ කරන්නේ ලෝකයේ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකකට වෙන්න පුළුවන්, නැත්නම් ලංකාවේ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකකට වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඒ කිසිම අවසරකින් තොරව ඉමේජස් භාවිතා කරන එකෙන් ඒ ක්ලයන්ට් ප්‍රශ්නයක් එනවා. එතකොට ඒ ක්ලයන්ට් කෙලින්ම ඒක ඇඟිල්ල දික් කරන්නේ ඩිසයිනර්ට. ඉතින් ඒ ඩිසයින් එකෙන් අනිවාර්යෙන් ගැලවෙන්න ඕන. ඒ නිසා ඔබට අයිඩියා එකක් තියෙන්න ඕන කොපිරයිට්ස් නැතුව ඒ Creative Commons license එක තියෙන images මේ advanced search එක කරා ගිහිල්ලා තෝරලා ඒ designs වලට භාවිතා කරන්න. දෙවැනි එක royalty free ප්‍රශ්නය. මේ royalty free කියලා කියන්නේ කොයිලාවකත් copyrights free කියන එක නෙමෙයි. ඔයා අනිවාර්යයෙන්ම ඒකේ payment එකක් නොකර free පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒකේ අයිතිකරුට ඔබට credit එක දෙන්න අවස්ථාවක් ඒක උදා කරලා තියෙනවා. ඉතින් මේක commercial use වල සමහරට භාවිතා කරන්න බෑ කියලා ඒකේ තියෙන rules and regulations වල භාවිතා කරලා තියෙනවා. ඒ හින්දා ඔබ අනිවාර්යයෙන්ම මේ Unsplash, Pixabay, Pixels නැත්නම් free pick වගේ sites වලින් images vectors වගේ භාවිතා කරනකොට අනිවාර්යයෙන්ම මේ royalty free කියන license එක උනත් ඔබ බලන්න ඕන මේකේ අයිතිකරුට ක්‍රෙඩිට්ස් දෙන්න ඔවුන් සඳහන් කරලා තියෙනවා කියලා කමර්ෂල් භාවිතා කරනකොට. ඉතින් මොකද එහෙම නැති වුණොත් ඔවුන්ට පුළුවන් අනිවාර්යයෙන්ම කොපිරයිට් ක්ලේම් එකක් ගේන්න. මොකද royalty free කියන්නේ කොයිලාකද කොපිරයිට්ස් free කියන එක නෙමෙයි. තුන්වෙනි එක free fonts කියන්නේ ෆ්‍රීම නෙමෙයි. ඒ කියන්නේ අපි දන්නවා විවිධ වර්ගයේ fonts download කරන්න පුළුවන්, free fonts download කරලා බලන්න වෙබ්සයිට්ස් තියෙනවා. Google fonts වෙන්න පුළුවන්, ඒක fonts Squirrel වෙන්න පුළුවන්, the font කියන එක වෙන්න පුළුවන්. මේ ඕන එකකින්ම අපිට පුළුවන් free fonts download කරන්න. හැබැයි මතක තියාගන්න ඒ කිසිම font එකක් freely use කරන්න බෑ හැම commercial වැඩකටම. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඔබට පුළුවන් customize කරලා භාවිතා කරන්න. එහෙම නැත්නම් ඒ font එකම යම්කිසි මොකක් කර design එකකට ඔබ client කෙනෙක්ට භාවිතා කරනවා නම්, professional වැඩකට භාවිතා කරනවා නම්, commercial වැඩකට භාවිතා කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබ ඒ අදාළ ෆොන්ට් එකේ නිර්මාතෘට නැත්නම් කර්තෘට ඒ අදාළ ෆොන්ට් එකේ ක්‍රියේටර්ට ක්‍රෙඩිට්ස් දෙන්න ඕන. එහෙම නැත්නම් ඔබ මේ ෆොන්ට් එක භාවිතා කරනවා නම් යම්කිසි වෙනසක් සිදු කරලා ඒ ෆොන්ට්ස් භාවිතා කරන්න. ඒ ෆොන්ට්ස් ඒ විදිහටම භාවිතා කරන්න එපා. මොකද ඒවා ෆ්‍රී වුණාට කොමර්ෂල් යූස් භාවිතා කරන්න බෑ. ඒවට ක්‍රෙඩිට්ස් දෙන්න ඕනේ. හතරවෙනි එක තමයි ෆ්‍රී වෙක්ටර්ස් කියලා කිව්වට ඒවා ෆ්‍රී නෙමෙයි.
ඒ කියන්නේ අපි දන්නවා free vectors download කරන්න පුළුවන් websites තමයි freepik, vectc නැත්නම් flat icon වගේ websites වලින් අපිට පුළුවන් free vectors download කරන්න. හැබැයි ඒවා free වුණාට අනිවාර්යයෙන්ම ඒවලත් අයිතිකරුට credits දෙන්න ඕන අපි commercial use කරනවා නම්. ඒක නිසා ඔබ මතක තියාගන්න අනිවාර්යයෙන්ම vectors කොහේ හරි තැනකින් free download කරන්න පුළුවන් තැනකින් free download කරනකොට ඔය අනිවාර්යෙන් කියවලා බලන්න මේ rules and regulations මේවල කොහොමද copyrights නැත්නම් කොහොමද මේවා commercial පාවිච්චි කරන්න කියලා. එහෙම නැත්නම් ඔබගේ designs වලට ඒ vectors භාවිතා කරනකොට කොයිම වෙලාවකවත් ඒවා ඒ විදිහටම භාවිතා නොකර යම් කිසි වෙනසක් සිදු කරලා ඒවා භාවිතා කරන්න. එතකොට ඒ copyrights ප්‍රශ්න වලින් විසඳෙන්න පුළුවන්. හැබැයි ඔබ කෙලින්ම ඒවා භාවිතා කරනවා නම් commercial use භාවිතා කරනවා නම් ඒ commercial use කොහොමද ඒවල copyrights කියන එක ඔබ අනිවාර්යෙන් බලන්න. පස්වෙනි එක තමයි AI images වල හරි භාවිතය. මේ AI images නිසා අපි දන්නවා අපේ දැන් images ප්‍රශ්න ගොඩක් විසඳලා තියෙනවා. Dolly නැත්නම් Midjourney නැත්නම් Freepik වගේ මේ AI websites වලින් අපිට පුළුවන් හොඳ AI images භාවිතා කරලා අපේ designs පහසුවෙන් නිර්මාණය කරගන්න. නැත්නම් client හොඳ design එකක් ලබා දෙන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ designers කරන වැරද්දක් තමයි යම්කිසි කෙනෙක්ව reference තියාගෙන ඒ වගේ AI images නිර්මාණය කරලා designs වල භාවිතා කරන එක. එතකොට අනිවාර්යයෙන්ම ඒ ප්‍රධාන මුල් අයිතිකරුට copyrights ඉල්ලන්න පුළුවන්. මොකද ඔහුව අවභාවිතා කරා කියලා. ඔහුව ඇයව අවභාවිතා කරා කියලා. එහෙම නොවෙන්න ඔබ AI images භාවිතා කරනවා නම් ඒ AI images මොනවා හරි විදිහට වෙනස් කරලා ඒවා ඒ විදිහටම භාවිතා කරන්නේ නැතුව යම්කිසි වෙනසක් සිදු කරලා colors වෙන්න පුළුවන්, crop කරලා වෙන්න පුළුවන්, තවත් ඒවල් add කරලා වෙන්න පුළුවන්. මේවා භාවිතා කරනවා නම් මේ AI images ඔබට පුළුවන් ඒ copyrights ප්‍රශ්නෙන් වැළකෙන්න. හැබැයි කොයිම වෙලාවකත් මතක තියාගන්න ඔබ AI images කාගේ හරි reference විදියට භාවිතා කරලා නැත්නම් කවුරු හරි කෙනෙක්ව ඒ විදිහටම නිර්මාණය කළ ඔබ භාවිතා කරනවා නම් එතන ඒ කෙනාගේ අවසරයකින් තොරව ඒවා භාවිතා කිරීම සම්බන්ධව ඔබට copyrights ප්‍රශ්න එනවා. ඔබ කොහොමද ඒ දේ කරන්න එපා. ඔබට පුළුවන් යම්කිසි Asian නැත්නම් Indian type එක නැත්නම් ඒ වගේ touch එකක් තියෙන කෙනෙක්ව නැත්නම් western ඕන නම් ඒ විදිහට ඔබට වෙන කෙනෙක්ව වෙනත් අපි නොදන්න මනංකල්පිත කෙනෙක්ව භාවිතා කරලා characters භාවිතා කරලා AI images භාවිතා කරන මේ පුද්ගලයන් සම්බන්ධ designs මොනවා හරි නිර්මාණය කරනවා නම් කොයිම වෙලාවක දැනට ජීවමානව හෝ නැත්නම් නැතිලා ඉන්න කෙනෙක්ව ඒ විදිහට භාවිතා කරන්න එපා. ඔබට අනිවාර්යයෙන්ම එහි copyrights ප්‍රශ්නයක් සිදු වෙනවා. ඉතින් client එක ගැන දැනුමක් නැහැ. ඔබ ඒවා භාවිතා කරනකොට ඒ ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. අද වීඩියෝ එකෙන් මම කතා කරේ කොහොමද ඔයා client කෙනෙක්ට professional designer කෙනෙක් විදිහට හරි විදිහට copyrights නැතුව images, vectors, fonts වගේ දේවල් භාවිතා කරන්න කියලා. පළවෙනි එක Google Images භාවිතා කරනවා නම් හරියටම Creative Commons license එක තියෙන නැත්නම් commercial use allowed කියන ඒ images භාවිතා කරන්න ඕන. දෙවෙනි එක royalty free කියලා කිව්වට ඒවා copyrights free කියන එක නෙමෙයි. තුන්වෙනි එක තමයි fonts භාවිතා කරනවා නම් ඒ වලට අදාළ අයිතිකරුට copyrights දෙන්න ඕන. ඒ වගේම හතරවෙනි එක තමයි vectors භාවිතා කරනවා නම් අදාළ අයිතිකරුට අනිවාර්යෙන් copyrights ලබා දෙන්න ඕන. ඒ වගේම පස්වෙනි එක තමයි AI images වලටත් copyrights ප්‍රශ්න තියෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන කියන එක. ඉතින් මේ පහ ඔයා අනුගමනය කරන්න ඔබ මේ ගැන සැලකිලිමත් වෙන්න. එතකොට ඔබට පුළුවන් professional designer කෙනෙක් විදිහට client කෙනෙක්ට සේවයක් ලබා දෙන්න. කොයිම වෙලාවකවත් Google එකෙන් ගත්ත image එකක් ඔයා වෙනස් කරලා ඒකට යම්කිසි දේවල් fonts වගේ දේවල් add කරලා භාවිතා කරා කියලා නැත්නම් filters දාලා color change කරා කියලා flip කරා කියලා ඔබට කවදාවත් copyrights ප්‍රශ්න වලින් ගැලවෙන්න බෑ. අපි හිතමුකෝ watermark තියෙන sites වලින් watermarks වල තියෙන images අරගෙන ඒවා watermark remove කරලා ඔයා භාවිතා කරා කියලා copyrights ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ අදාළ image එකට තියෙන copyrights ගැන සැලකිලිමත් වෙලා තමයි ඔබ ඒක භාවිතා කරන්න ඕන. fonts උත් එහෙමයි, vectors උත් එහෙමයි. ඒ ගැන ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔබට පුළුවන් client කෙනෙක්ට යම්කිසි design එකක් දෙනකොට මේ watermark තියෙන image එක sample විදියට දාලා client ගේ approval එක මුලින් ගන්න. ඒ වගේම ඔහුව දැනුවත් කරන්න මේකට යම්කිසි මුදලක් යනවා මේ image එක ඇත්තටමයි buy කරනවා නම් ඔයාගේ කැමැත්ත තියෙනවා අපිට image එක ගන්න පුළුවන් කියලා. එහෙම යම්කිසි approval එකක් අරගෙන ඔබට පුළුවන් පළවෙනි අවස්ථාවේ sample එකක් විදියට client එක දීලා ඊළඟට ඒක අලුතෙන් මිලදී අරගෙන ඒ design එක කරන්න. එතකොට ඔබට ඒක මිලදී ගන්නකොට ඒ commercial license ඒ අදාළ license ටික ඔබට ලැබෙනවා. එහෙම නැතුව ඔබ watermark අයින් කරලා නිකන් risk එකක් ගන්න එපා ඔබ design කෙනෙක් විදියට. shutter stock වෙන්න පුළුවන්, image stock වෙන්න පුළුවන්, ඒ අදාළ ඕන තරමින් Adobe stock වෙන්න පුළුවන්. ඒ අදාළ ඕන තරමින් අරගෙන watermark එක සහිත client දබා දීලා sample එකක් විදියට ඒකට approval එක අරගෙන ඔබ final design එක කරන්න. එතකොට ඔබට image එකේ කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. පළවෙනි link එක දාලා තියෙනවා San Design WhatsApp group එකේ. ඔබට පුළුවන් ඒකට join වෙන්න. ඔබට මොනවා design සම්බන්ධ ගැටලු තියෙනවා නම් මට කතා කරන්න, මට ඉදිරිපත් කරන්න. එතකොට මට යම්කිසි solution එකක් ඔබට දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ designs වලට මම අනිවාර්යෙන් ලබා දෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ සම්බන්ධ ගැටලු discuss කරන්න අනිත් designers-ලත් එක්ක WhatsApp group එකේ. ඉතින් join වෙන්න San Design WhatsApp group එකට. අපි හම්බෙමු තවත් අලුත් වීඩියෝ එකකින්. සුබ දවසක්.